Hello, welcome to Tashi's YouTube channel. වෙනද වගේම අදත් ඔයගොල්ලෝ හොඳින් නැති කියලා මං හිතනවා. අද වීඩියෝ එකෙන් මං අරන් එන්නේ crispy mushroom recipe එකක්. මුලින්ම අපිට මේ recipe එකට ඕනේ කරනවා මේ විදිහට පොඩියට ඉරාගත්ත mushrooms. mushrooms ටික ඉරා ගන්න කලින් හොඳට හොදලා වතුර ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳට පොඩියට ඉරා ගන්න ඕනේ. මං අද mushroom packet දෙකක mushrooms අරගත්තා. දෙවනියට අපිට ඕන වෙනවා පිටි මිශ්‍රණය හදාගන්න. පිටි මිශ්‍රණයට පාන් පිටි ඕන වෙනවා. මම ඒ පාන් පිටි වලට එකතු කරනවා crispy batter කියන ingredient එක. crispy batter එකයි පාන් පිටි එකයි හොඳට mix වෙන විදිහට අපි mix කරගන්න ඕනේ. crispy batter එකෙන් මම හැඳි දෙක තුනක් එකතු කරගන්නවා. දෙක හොඳට mix කරගත්තන් පස්සේ අපිට පුළුවන් ලුණු කුඩු, කහ කුඩු, ගම්පෙරස් කුඩු, මිරිස් කුඩු එකතු කරගන්න. මේ විදිහට හොඳින් mix කරගත්තන් පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු ගොඩාක් එකතු කරගන්න යනපම් මගේ මිශ්‍රණයටත් ලුණු කුඩු ගොඩක් වැඩි වුණා. සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න. මේ විදිහට ලුණු කුඩු එකතු කරගත්තයින් පස්සේ නැවත හොඳින් මික්ස් කරන්න ඕනේ. ලුණු කුඩුයි පාන් පිටි හොඳට මික්ස් වෙන විදිහට හොඳින් මික්ස් කරගත්තයින් පස්සේ අපි මේ මිශ්‍රණයට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. ගොඩක් සැරට කන්න කැමති කෙනෙක් නම් ගම්මිරිස් කුඩු වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. නැත්තම් සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න. මේ විදිහට ගම්මිරිස් කුඩු ටික එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ පිටි මිශ්‍රණයට දැවටෙන විදිහට හොඳින් මික්ස් කරගත්තයින් පස්සේ අපි එකතු කරගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩුත් ගම්මිරිස් කුඩු වගේම ගොඩාක් සැරට කන්න කැමති කෙනෙක් නම් වැඩියෙන්ම නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඒකත් හොඳට පිටි මිශ්‍රණයට දැවටෙන විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳින් මික්ස් කරගත්තන් පස්සේ අපි කහ කුඩු එකතු කරගන්නවා. අපි කහ කුඩු එකතු කරගන්නේ අපේ මෂ්රූම් එක බැදෙනකොට ලස්සන කහ පාටක් එන්න. මේ වගේ හොඳින් මිරිස් කුඩු ටික මික්ස් කරගත්තන් පස්සේ කහ කුඩු අපි පිටි මිශ්‍රණයට දැවටෙන විදිහට හොඳින් මික්ස් කරගන්න ඕනේ. කහ කුඩු දැවට ගත්තන් පස්සේ අපේ පිටි මිශ්‍රණය සම්පූර්ණයි. ඊළඟට අපිට ඕන වෙනවා බිත්තර දෙකක්. මේ විදිහට බිත්තර දෙක වෙනම බෝල් එකකට කඩලා දාගෙන ඒක හොඳට බීට් කරගන්න ඕනේ. බිත්තර දෙක බීට් කරගත්තන් පස්සේ අපිට පුළුවන් අපේ හීනයට ඉරාගත්ත මෂ්රූම්ස් ටික මුලින්ම බිත්තර වල දවටලා ඊට පස්සේ අපේ පිටි මිශ්‍රණය දවටන්න. මේ විදිහට බිත්තර වල දවටලා පිටි මිශ්‍රණය දවටුවාන් පස්සේ අපි අපේ මෂ්රූම්ස් ටික තියාගන්න ඕනේ වෙන වෙනම. නැත්තම් ටික වෙලාවක් යනකොට මේ මෂ්රූම් වල කලර් එක අඩු වෙලා මේවා තෙත ගතිය ඇවිල්ලා එකට ඇලෙන්න ගන්නවා. ඒ හින්දා මේවා වෙන වෙනම තියාගන්න තරමට හොඳයි. ඊට පස්සේ අපි මේ ටික බැදගන්නේ ගැඹුරු තෙලේ. ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. නැත්තම් මේ මෂ්රූම්ස් ඇලෙන්න බලනවා. මේ මෂ්රූම් එක හවසට තේ බොනකොට කන්න, පාටියක් වෙලාවට පොඩි බබාලට දෙන්න රස මෂ්රූම් එකක්. ඉතින් මේ වගේ රන්වන් පාටට බැදෙනවා කියන්නේ අපේ මෂ්රූම් එක රෙඩි. මේ මෂ්රූම් එක ලස්සනට අපිට සර්ව් කරන්න පුළුවන් ලුණු කොළ පොඩියට කපලා ලුණු පෙති කපලා ඩෙකොරේට් කරලා. එහෙනම් ටාෂීස් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් thank you. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගෙන් යන්න. bye bye.